මේ ජීවිතේ ඔයාටම කරගන්න ලොකුම අසාධාරණේ නැත්තම් ඔයාටම කරගන්න ලොකුම වැරද්ද තමයි ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එක නොසලකා හැරීම. ඔයාට තියෙන හැකියාවන්, ඔයාට තියෙන දක්ෂතාවයන්, ඔයාට තියෙන කුසලතාවයන්, ඔයාගේ නිර්මාණශීලී අදහස් නැත්තම් ඔයාව දියුණු කරන්න පුළුවන් ඔයාගේ මේ අදහස් මේ හැම එකක්ම නොසලකා හරින එක තමයි ඔයාට කරගන්න ලොකුම වැරද්ද නැත්තම් ලොකුම අසාධාරණ. මේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න, ඔයාට ලැබිලා තියෙන හැකියාවන්ගෙන් උපරිම වැඩක් ගන්න ඔයා තීරණය කරන්න ඕන. අන්න එහෙම තීරණය කළා අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නදි තමයි ඔයාට හිතා ගන්නවත් බැරි දේවල් ජීවිතේට ලැබෙන්නේ. ඔයාට ලබා ගන්න බෑ මේ දේවල් හීන විතරයි කියලා හිතපු හැමදේම ඔයාගේ ජීවිතේට එන්න පටන් ගන්න. මේ ලෝකේ ජීවිතය කියන දේ ජය ගන්න නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඇතුළත තියෙන ශක්තියට පණ පොවන්න ඕන. ඔයාගේ හැකියාවන් වලට, නිර්මාණශීලී අදහස් වලට. එතකොට ඔයාට තියෙන ඔයාගේම මේ පොටෙන්ෂල් එක නොසලකා හැරලා ඉඳලා හරියන්නේ නැහැ. දේවල් වලට පණ පොවද්දි තමයි ඔයාට ඔයාගේ ජීවිතෙන් ලස්සනටම වැඩ ගන්න පුළුවන් සහ ජීවිතේ යන්න පුළුවන් ඉහළටම ඔයාට යන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට. එහෙම නැති වුණාම වෙන්නේ කවුරු හරි කියපු බලයට නැත්තම් සමාජය විසින් පෙන්නපු මේ රැල්ලට ගිහින් අපි ජීවත් වෙන්න කැමති නැති ජීවිතයක්. ඊටමම සීමිත විදිහට ජීවත් වෙලා දුකෙන්, පසුතැවීමෙන් සහ අසතුටින් මේ ජීවිතේ ගත කරලා මෙහෙම යන්න වෙන එක. ඉතින් අන්න ඒ තත්වෙට ඔයත්පත් වෙන්න එපා. ඔයාගේ පොටෙන්ෂල් එකට පණ පොවන්න පටන් ගන්න.